වෙල්කම් බැක් ටු සිලන් ප්‍රයිඩ් YouTube channel. ස්වභාවික විපත් කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන හරි අපූර්ව දඬුවමක්. සෝෂල් මීඩියා වලින් රූපවාහිනියෙන් මෙවැනි අවස්ථා ඔබ දැකලා ඇති වගේම සමහර විට ඔබේ ජීවිතේ ඔබ මෙවැනි අවස්ථාවලට මුහුණ දීලා ඇති. මෙවැනි ව්‍යසනකාරී තත්ත්වවලදී දිවි අහිමි වෙනවා වගේම දිවි ගලව ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඔබ හිතන්නේ මේක වාසනාව හෝ අවාසනාව කියලාද? ඒ වාසනාව අවාසනාව පමණක්ම නොවේ. ඔබේ පෙර සූදානම් වීමද බලපානවා. ඉතින් අද අපි බලමු ස්වභාවික විපත්වලදී කොහොමද ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේදී අපි ජීවිතාරක්ෂක ක්‍රම 10ක් ගැන කතා කරනවා. ඔයාලගේ ජීවිතේට අනිවාර්යයෙන්ම වැදගත් වෙන මේ දේවල් දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Number 10. Stay informed with real-time alerts. ඕනෑම ව්‍යසනයකදී ආරක්ෂිත වීමේ පළමු පියවර වන්නේ කාලීන තොරතුරු සමග අනුගත වීමයි. රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් හෝ ප්‍රවෘත්ති නාලිකා මගින් ලබා දෙන තොරතුරු වලට අනුගත වීම මෙන්ම හදිසි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනයට ලැබෙන පරිදි දුරකථනය සකසා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉවත් කිරීමේ නියෝග, නවාතැන් ස්ථාන මාර්ගෝපදේශ පිළිබඳව සැලකිලිමත්ව සිටීම වැදගත් වෙනවා. මේ මගින් ස්වභාවික අනතුරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. Number 9. Build a go bag with essential supplies. හදිසි අවස්ථාවකදී ඉක්මනින්ම රැගෙන යා හැකි අත්‍යවශ්‍යම දේවල් සහිත බෑගයක් සකසා තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ බෑග් එකේ ජලය, නොදිරන ආහාර, විදුලි පන්දමක්, බැටරිස්, ප්‍රථමාධාර කට්ටලයක් සහ හැඳුනුම්පත්, රක්ෂණ වැනි වැදගත් ලියකියවිලි අඩංගු විය යුතුය. එමෙන්ම හදිසි අවස්ථාවකදී ඔබට එය පහසුවෙන්ම ගන්න පුළුවන් තැනක ගබඩා කිරීම වැදගත් වෙනවා. Number 8. Map out evacuation routes and safe zones. හදිසි අවස්ථාවකදී ඉවත් කිරීමේ මාර්ග කල්තියා දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දේශීය නවාතැන් හෝ ආරක්ෂිත කලාප පිහිටා ඇති ස්ථාන පිළිබඳව අවබෝධයක් තබා ගැනීම වැදගත් වෙනවා. සමහර ව්‍යසනවලදී මාර්ග අවහිරවීම සිදුවිය හැකි බැවින් විකල්ප මාර්ග පිළිබඳව ඔබේ දැනුවත් වීම ජීවිත ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා. Number 7. Secure your home against common disasters. ව්‍යසනයක් සිදුවීමට පෙර අපේ නිවස ඒ වෙනුවෙන් සූදානම් කරගන්න පුළුවන්. ජනෙල් ශක්තිමත් කිරීම, ලිහිල් ගෘහ භාණ්ඩ සුරක්ෂිත කිරීම, ස්ට්‍රෝම් ෂටර් සවි කිරීම, භූමිකම්පාවලට ගොදුරු වන ප්‍රදේශයක් නම් බර වස්තුන් ආරක්ෂිතව සවිකර තැබීම, මෙවැනි දේවල් මගින් අපේ නිවස ව්‍යසනයක් සඳහා සූදානම් කරලා තියාගන්න පුළුවන්. මේ මගින් ඔබට වගේම ඔබේ නිවසත් ආරක්ෂා කරගන්න පුළුවන්. Number 6. Create a family communication plan. ස්වභාවික විපතකදී පවුලේ සමාජිකයන් වෙන් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කමියුනිකේෂන් නෙට්වර්ක් බිඳ වැටෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී එකිනෙකා හමු වෙන්නේ කොහොමද කියලා සැලැස්මක් හදලා තියාගන්න. ඒ වගේම ප්‍රදේශයෙන් පිටත ඔබව සම්බන්ධ කරගත හැකි අයෙකු පිළිබඳව දැනුවත්ව සිටින්න. Number 5. Know when to shelter in place. සමහර අවස්ථාවලදී ඉවත් කිරීම කියලා කියන්නේ ආරක්ෂිතම විකල්පය නොවෙන්න පුළුවන්. සුලිසුලං හෝ රසායනික කාන්දුවීම් වගේ අවස්ථාවලදී ගෘහස්ථව රැඳී සිටින්න පුළුවන් ජනෙල් නොමැති අභ්‍යන්තර කාමරයක් සකසා ගන්න පුළුවන්. මේ තුලින් ඔබට ඔබේම ආරක්ෂාව සලසා ගන්න හැකි වෙනවා. ස්වභාවික විපතකදී දිවි ගලව ගන්නේ කොහොමද කියලා කරුණු 5ක් ගැන අපි දැන් කතා කරා. ඔබට අත්‍යවශ්‍යම වෙන තවත් කරුණු 5ක් අපි දැන් ඊළඟට බලමු. Number 4. Stay calm and think clearly. හදිසි අවස්ථාවකදී අනිසි බිය ඇති කර ගැනීම තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී කලබල නොවි තාර්කිකව පියවර ගැනීම මගින් ඔබට මෙන්ම ඔබේ පවුලත් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. Number 3. Prepare for the specific disasters in your area. සෑම ප්‍රදේශයක්ම එකම ස්වභාවික විපත්වලට ගොදුරු වෙන්නේ නැහැ. සුලිකුණාටු, භූමිකම්පා, ලැව්ගිනි හෝ ගං වතුර වැනි තත්ත්වයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්.
ඔබේ ප්‍රදේශයේ සිදුවේ හැකි ස්වභාවික විපත් පිළිබඳව අවබෝධයක් තබා ගැනීම මෙන්ම ඒ වෙනුවෙන් ආරක්ෂා විය හැකි සැලසුමක් තබා ගැනීම ස්වභාවික විපත්වලදී ආරක්ෂා වීමට ඉතාම වැදගත් වෙනවා. Number 2. Learn basic first aid and survival skills. ව්‍යසන අවස්ථාවකදී වෛද්‍ය උපකාර ප්‍රමාද වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී මූලික ප්‍රථමාධාර පිළිබඳව ඔබ තුළ අවබෝධයක් පැවතීම ඉතාම වැදගත් වෙනවා. කැපුම්, පිලිස්සුම් හෝ කැඩුණු අස්ථි වැනි තුවාලවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද කියලා ඔබ තුළ අවබෝධයක් පැවතීම ජීවිත ආරක්ෂා කර ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා. Number 1. Act quickly but safely. ව්‍යසන අවස්ථාවකදී කාලය ඉතාම වැදගත් වෙනවා. ඔබට අනතුරු ඇඟවීම් ලැබුණු වහාම ක්‍රියාත්මක වීමට වග බලා ගන්න. වහාම ක්‍රියාත්මක වීම මෙන්ම ඒ සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරී වීමට ප්‍රමුඛත්වය ලබා දෙන්න. මෙමගින් ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටද දිවි ගලවා ගැනීමට අවස්ථාව සැලසෙනවා. ස්වභාවික විපතකදී කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා ඔයාලා දැන් දන්නවා. මේ දේවල් අනුගමනය කරලා ඔයාලටත් පුළුවන් ඕනෑම ස්වභාවික විපතකදී ජීවිතේ ආරක්ෂා කරගන්න. ඉදිරියේදී තවත් වීඩියෝස් දෙකක් අරන් එන්න අපි සැලසුම් කරලා තියෙනවා. වීඩියෝ A Essential Kitchen Hacks for Busy People. වීඩියෝ B Speedy Breakfast Ideas for a Busy Morning. ඔයාලා කැමති මොන වීඩියෝ එකටද කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක අරගෙන එන්නම්. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification එක click කරලා තියාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.